දේශනාව ආරම්භයට පෙර මේ පුංචි වීඩියෝ පටය නරඹමු. ඔබට පේන තැනක ඔබ ඉන්නවා නම් ඔබට පුළුවන් නරඹන්නට. එළියේ ඉන්න අයටත් කැමති නම් ඔබට පේන තැනකට එන්න ස්ක්‍රීන් එකක්. මේ පුංචි වීඩියෝ පටය බලන්න. අපි මෙතෙක් දවසක් භාවනා කළ සුදෝ දිව්‍ය යාගයේ බලය, සුදෝ දිව්‍ය පූජාවේ මහිමය, අප කොතරම් වාසනාවන්ත ශුද්ධවන්ත ස්වර්ගීය අත්දැකීමකටද අප මේ සම්බන්ධ වෙන්නේ කියන එක ගැන පුංචි ඔබට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මේක අන්තර්ජාලයෙන් YouTube එකේ ලබාගත් වීඩියෝ එකක්. මේක බැලුවම ඔබට යමක් තේරේවි. කොච්චර බරපතල, කොච්චර වාසනාවන්ත ශුද්ධ වූ වරප්‍රසාදයෙන් පිරුණු තැනකද අපි දැන් මේ රැඳිලා ඉන්නේ කියලා. අපි මේ දින 7ෙම අදත් එක්ක මේ දින 8ම භාවනා කරන මේ මහා ශුද්ධ වූ යාගයේ බලය ගැන කියන පුංචි වීඩියෝ එකක් නරඹන්න. මං හිතනවා ඒකේ සද්දයත් ඔබට ඇහෙවි කියලා. අපට නොපෙනෙනාට හැම දිව්‍ය යාගයකදීම සිදුවන දේ තමයි මේ. අපි මෙනෙහි කරා මේ හොඳටම. හැම දෙයක් දිසම හොඳින් බලන්න. දරුවෝ අරගෙන අපි පල්ලි එන්න ඕන. දරුවෝ ගෙදර තියලා නෙමෙයි අපි පල්ලි එන්න ඕන. දරුවෝ අපිට කරදරයක් නෙමෙයි පල්ලියේ. ඔය වෙලාවකවත් හිතන්න එපා දරුවෝ අපිට කරදරයක් කියලා. එයාලා අරන් එන්න, එයාලට පුරුදු කරන්න ඕන දිව්‍ය පූජාව. දඟලයි ඒත් කමක් නැහැ. එයාලා වරගෙන එන්න. සුභාරංචි කියවන මොහොත. Jesus told him, "Have sight, your faith has saved you." The gospel of the Lord. දැන් බලන්න මේ අල්තාරයේ සිදුවෙන වෙනස. අපේ පිය විද්‍යාස නොපෙනුනාට අනුරු ඔප්පු කරන වෙලාවේදී අප සමග අපගේ රැකවල් දේව දූතයන් මේ ශුද්ධ අල්තාරයට ඇතුල් වෙන බලගත් මොහොතයි. ස්වර්ගය පොළොවට සම්බන්ධ වෙන මොහොත. මේ පොළොව ස්වර්ගයක් වෙන මොහොත. ඔබට පේනවා ඔබේ රැකවල් දේවදූතයෝ සියලු දෙනා මේ වෙලාවේ ශුද්ධ අල්තාරයට ගමන් කරනවා. ස්තෝත්‍රයාගයක යදුම ප්‍රශංසා. සුවිශුද්ධය සුවිශුද්ධය සුර සේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිශුද්ධය. ස්වාමීන් වහන්සේගේ සිරිසිරුරට සිරිලයට හැරෙන මොහොත. හොඳින් බලන්න අල්තාරයේ සිදුවෙන සිදුවීම.
took bread and giving thanks, ඔබ සැම මෙයින්ගෙන වළඳන්න. Take this, all of you, and මේ eat of it, මාගේ ශරීරය. for this is my body, which will be given up for you. මේ ආගේ ඔප්පු කරන්නේ ක්‍රිස්තුන් වහන්සේමයි. උන්වහන්සේගේම ශුද්ධ වූ කල්වාරි ආගයයි. බලන්න උන්වහන්සේගේ සිරි කුරුසයේ ඒ ආගයමයි මේ මොහොතේ සිදුවන්නේ. බලන්න උන්වහන්සේගේ ලේ මිශ්‍ර වෙන තැන මිදිරස නෙමෙයි ජේසුගේම සිරිලයයි. බලන්න අල්තාරයේ සිදුවෙන වෙනස. සියලු ශුද්ධවන්තයන් දේවමයනියෝ දන ගහගෙන ඉන්නවා ඉස්සරහින්. සියලුම ශුද්ධවන්තයන් මේ මොහොතේ ශුද්ධ අල්තාරයේ වටා එකතු වෙන බලගතු මොහොත. සාන්තෝරන්ගේ සමෝස ධර්මලාභයම මේ ශුද්ධ අල්තාරයේ වටේ එකතු වෙනවා. ඔබේ ආක්ෂා සියල්ල ඉහළට එසවෙන මොහොත. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. And my God, යන්න සාමය ගෙන යන්න. උත්තර දුන්නේ නැහනේ. යන්න සාමය ගෙන යන්න. අම්මෝ ඇති යාන්තන් ඉවරයි. දැන් තියෙන්නේ දුවන්න. දැන් තියෙන්නේ දුවන්න. රේස් එක මස් කඩේට, මාළු කඩේට, බිත්තර ටික ගන්න, ෆුඩ් සිටියට කොච්චර රටේ නැති දේවල් තියනවද? පත්තරේ ගන්න, දුවන්න. යන්න සාමය ගෙන යන්න. ප්‍රේමවන්තයනි, සාමය ඇරෙන්න හැමදේම අරගෙන අපි ගෙදර දුවන වෙලාව. සමහරක් වෙලාවට මේක කියද්දිත් බොහෝ අය දුවලා ඉවරයි. දුවලා ඉවරයි. යන්න සාමය ගෙන යන්න. Go in peace. ක්‍රිස්තුන් වහන්සේ තුළ මා ප්‍රේමවන්තේනි ආදර දරුවනි, මේ දින කීපේ අපි ඊතා ගැඹුරෙන් ශුද්ධ යාගය ගැන මෙනෙහි කරා. උන්වහන්සේ මගින්ද, උන්වහන්සේ සමගද, උන්වහන්සේ කෙරෙහිද, මේ සියල්ලේ බලය මහිමය උන්වහන්සේටයි කියලා අපි මෙනෙහි කළා. උන්වහන්සේගේ පූපය කඩලා, ජේසුගේ ශ්‍රී ශරීරය කඩලා අපව පෝෂණය කරලා එතනින් අහවර කරන්න උන්වහන්සේ අපව යවනු ලබනවා. මිෂන් මිස්සා. දොයාගේට ලතින් බසින් කියන වචනේ මිස්සා. මාස් හැදෙන්නේ මිස්සා කියන වචනයෙන්. මිස්සා පිස්සා නෙමෙයි, මිස්සා කියන්නේ මිෂන්. යවනු ලැබීම. යවනු ලබනවා. යන්න. ගෝ ඉන්න එපා යන්න. පූජාවෙන් පස්සේ ඉන්න එපා කචපච ගග ඇතුළට වෙලා. සමහරක් පල්ලි තියෙනවා මාළු කඩ, එළවලු කඩ, රෙදි විකුණන්න, සියලු දේ පටන් ගන්නවා ඇතුලේ. ඉන්න එපා. යන්න. යන්න කිව්වම යන්න ඕන. දහම් පාසල් ඉන්නව නම් ඉන්න, රැස්වීම් තියෙනව නම් ඉන්න, අනම්මනම් කියවන්න නෙමෙයි. ගෝ. ආයේ දේවල් නෑ, යන්න. මෙතන ඉඳන් ආරයව හම්බෙලා සතියේ සැරයක් තියෙන කේලම් ටික කියලා, සතියක් එකතු කරගත් ඕපදූප කියවලා, පච හලලා නේද? මේක අර ලැබපු සප්‍රසාදයේ දිය වෙන්නත් කලින් බොරු කියලා කේන්ති අරගෙන විනාශ කරගෙන යන්න එපා. යන්න. දෙයියන්ගේ නාමයෙන් යන්න. වැඩක් ඇති දෙයක් එනවා නම් ඒකට ඉඳලා කාලේ නාස්ති කරන්න එපා. සප්‍රසාදේ නාස්ති කරගන්න එපා. කතා කර කර ජේසු ලබලා පව් පුරව ගන්න එපා.
යන්න. ඉන්න එපා යන්න. යන්න කියලා කියන්නේ. සමහරක් පල්ලි තියෙනවනේ කියවනවනේ. කට 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 කට. පූජා පටන් ගන්න කලිනුත් කියවනවා ඉවරනවාම මෙහෙම දන්නේ නැහැ මන් දන්නේ නැහැ. එහෙම සමහරක් පල්ලි තියෙනවා. එහෙම කියවනවා. තෝන්චන් නැතුව කියවනවා. පූජා පටන් ගන්න සීනෝ ගහනකම්ම කියවනවා. ඒගොල්ලෝ හිතන්නේ සීනෝ ගහන්නේ කතා කරගෙන නවත්තන්න කියලා. නායකයන්ද එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමහර පල්ලි දෙන සීනෝ ගහමුන් හිතන්නේ අර ඉස්කෝලේ බෙල් එක ගහුවා වගේ දැන් කතා කරන්න ඉවර දැන් ඉන්ටර්වල් ඉවරයි කියනවා වගේ නෑ. යන්න. දෙයියන්ගේ නාමයෙන් යන්න. යක්ෂයා ඔයා විනාශ කරන්න කලින් ඔයාට යක්ෂයා හම්බෙන්න කලින් ගෙදර යන්න. ඉන්නවනේ කේලම් ටික කියන්න බෙදන්න බලාගෙන ඉන්නවා කට්ටිය එළියේ. කුමන්ත්‍රණය කරන්න. මන්ත්‍රණ සභා නේද? වතිකානු මන්ත්‍රණ සභාවටත් විශාල මර්ධන සභා ආරම්භ වෙනවා. පූජාවෙන් පස්සේ ඉන්න එපා යන්න. ඉනා වෙනකින් තේරෙනවා මන්ත්‍රණ සභා එකක් දෙකක් තියෙනවා කියලා. වහලා දාලා යන්න. සාමය අරගෙන යන්න. නැත්නම් අපරාධේ සාමය අරගෙන ගියේ නැත්නම් ගෙදර කියව ඉන්න එපා. යාක්ෂා කරනවනේ යාක්ෂා කරන්න. නැත්තම් බොරුවට කියව ඉන්න එපා. සප්‍රසාදය නාස්ති වෙනවා. ඒ නිසායි ගෙදර ඉන්න කෙනා කියන්නේ අපරාධි උඹ පූජාවට ගියේ. මේ ගෑණි පූජාවට නොගියා නම් හොඳයි. කියන්නේ නැද්ද ගෙදර ඉන්න මිනිස්සයා? මේ ගෑණිගේ මගේ වෙනසක් නැහැ නේද? මම පූජාවට කියලා වැඩක් නැහැ. මේ ගෑණි ගිහිල්ලා ආවත් කෑ ගහනවා ඒකම දේ. ඉතින් මම ගියා නැතත් එච්චරයි. මට මේ නෝනාගේ මගේ මේ භාර්යාවගේ අම්මගේ වෙනසක් දකින්න නෑනේ. අම්මා හැමදාම පල්ලියේ හැබැයි එකම දේ. ඉතින් මම මොකටද පල්ලි යන්නේ? දරුවන්ගේ ජීවිතවලට මහත්යාගේ ජීවිතේට අපි සප්‍රසාදේ බලය මේ දිව්‍ය පූජා බලය අරගෙන ගිහිල්ලා නෑනේ. ඇයි පූජා ඉවරච්ච ගමන්ම මෙතන හොදගෙන යන්නේ? මඩේ නාලා යන්නේ. මඩේ බහලා යන්නේ. අර ගෙදර ගිය ගෙදර ආව මිනිස්සු දැන් මේ ගෑණි මේ පැය ගියේ නැත්තම් කොච්චර හොඳයිද? පල්ලි ගිහිල්ලත් වැඩක් නැහැ. අහලපාල අසල්වැසියෝ මේක මුළු නායක කන්දරම ඇහෙනවනේ. අසල්වැසියෝ බලනවා ඇති. හැත්ත තමයි පූජාට ගියට වඩා හොඳයි ගෙදරට ආපු වෙලාවේ ඉඳන්ම රණ්ඩු කෑ ගහනවා, පොලේ ගහනවා, අනිත් උන්ට වද දෙනවා, හිංසා කරනවා, පීඩා කරනවා. යන්න සාමයගෙන යන්න. මේක ඉතා බරපතල මිෂන් එකක්. මෙහෙයුමක් අපිට දෙන්නේ අපිට පවරන ධර්ම දූතික වගකීමක්. ක්‍රිස්තුන් වහන්සේගේ සාමය අරගෙන යන්න. මේ වාක්‍ය කියනකොට ඔබ මා තුල ක්‍රිස්තුන් වහන්සේ ජීවමාන ඉන්නවා. ක්‍රිස්තුන් වහන්සේ ජීවමාන ඉන්නවා. උන්වහන්සේගේ සුද්ධ දිව්‍ය සප්‍රසාදයේ උන්වහන්සේගේ සුදෝ ශ්‍රී වචනයේ අපි සම්පූර්ණයෙන්ම උන්වහන්සේව අයිති කරගෙන ඉන්න මොහොතක්. ඒ ජේසු අරගෙන යන්න ගෙදර. එතකොට ඔබේ ගෙදර අයට තේරෙන්න ඕන වෙනසක් තේරෙන්න ඕන. මේ අයට ජේසුව හම්බ වෙලා. එහෙම ඔබේ ගෙදර අය දැක්කොත් ඔබේ ගෙදර අයට තේරුණොත් මගේ නෝනගේ ජීවිතේ වෙනසක් තියෙනවා කියලා ඊළඟ සතිය ඔබේ පුතා, ඔබේ මහත්තයා, ඔබේ නෝනා පල්ලි එන්න ඕනද නැද්ද? එන්න ඕනද නැද්ද? එන්න ඕන. ඒ අය දකින්න ඕන, දරුවන්ගේ ජීවිත වලින් දකින්න ඕන අම්මයි තාත්තයි මගේ පුතා ඉරදා පල්ලි ගියාම වෙනස් වෙලා එන්නේ. එයාගේ ජීවිතේ පුදුම ආලෝකයක්. එයා කතා කරන වචනවල වෙනසක්. එයා බලන දේවල් වල වෙනසක්. එයා කියවන දේවල් වල වෙනසක්. එයා යන තැන් වල වෙනසක්. ඒ නිසා ඒ සුද්ධවන්තකම අරගෙන මෙතනින් යන්න. මේ භූමියේ ඒ සුද්ධවන්තකම හලලා පරණ ජීවිතේ පැලඳගෙන යන්න එපා. ඒක තමයි අපට දෙන අභියෝගය. මෙහෙයුම ඒකයි. ඔබට මට දෙන මෙහෙයුම උන්වහන්සේ බාර දෙන ධර්ම දූතික වගකීම
මේ සප්‍රසාදය සතියක් ජීවත් කරවන්න. මේ සප්‍රසාදයේ බලය මේ දේව වචනේ බලය ඔබට සතියක් දෙනවා ස්වාමින් වහන්සේ ජීවත් කරවන්න. ඒක ක්‍රිස්තියානි අපේ මිෂන් එක දූත කාර්යය. මාගේ සහ ඔබගේ යාගය ඔබ ඒකයි මං එදා කිව්වේ අම්මා ගෙදර ගිහිල්ලා දැන් යාග වෙන්න යන්නේ ජේසුගේ නාමයෙන්. අම්මා ගෙදර කුස්සියේ වැඩ කරන්න යන්නේ ජේසුගේ බලයෙන් සප්‍රසාදයේ බලයෙන්. තවත් විදියකට කිව්වොත් ඔබ සප්‍රසාදයක් වෙලා කැඩෙන්නයි ඔබ යන්නේ. ඔබ තවත් ජේසු කෙනෙක් වෙලා ඔබ තවත් ක්‍රිස්තු අනුගාමිකයෙක් වෙලා ඔබ තවත් ක්‍රිස්තු වරයෙක් වෙලායි ඔබ ගෙදර යන්නේ කැඩෙන්න. ඒකයි මම කිව්වේ ඔබේ උයන තැන ඔබේ අල්තාරෙ වෙන්නේ ඒකයි. ඔබ නෙමෙයි එතන ඉන්න ඕනා කවුද? ක්‍රිස්තුන් වහන්සේ. මතක තියාගන්න. ඔබ නෙමෙයි වැඩ කරන්නේ, ඔබ නෙමෙයි වාහනේ එලවන්නේ, ඔබ නෙමෙයි සෙල්ලම් කරන්නේ, ඔබ නෙමෙයි ඉගෙන ගන්නේ. එතන ඉන්නේ කවුද? ක්‍රිස්තුන් වහන්සේ. පරම ශුද්ධාත්මීය ක්‍රිස්තු දේහය. Body of Christ. අපි සියලු දෙනාම ක්‍රිස්තු ශරීරයේ කොටස්. පාවුලුතුමා හරි අපූර්වවට විස්තර කරන උන්වහන්සේ හිස අපි සියලු දෙනාම අවයවයෝ. අපි ක්‍රිස්තු ශරීරයේ කොටස්. එහෙනම් ක්‍රිස්තු ශරීරය ජීවමාන කරන්නයි අපි ගෙදර යන්නේ. මම නෙමෙයි යන්නේ. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයයි ඔබ අරගෙන යන්නේ. යන්න සාමය ගෙන යන්න. මේ සාමය කියන වචනේ ශාලොම් කියන වචනේ ඇතුලේ තිබුණේ ප්‍රශ්න නැති යුද්ධ නැති කම නෙමෙයි. absence of war කියන එක නෙමෙයි මේ ශාලොම් කියන්නේ. ශාලොම් කියන්නේ ඊට වඩා ඊට බර වචනයක්. ශාලොම් කියන වචනේ ඇතුලේ තිබුණා සෞභාග්‍ය. ශාලොම් කියන වචනේ තිබ්බා දේව වරප්‍රසාදය. ශාලොම් කියන වචනේ ඇතුලේ තිබුණා සාමය, ප්‍රීතිය, සැනසීම සියල්ල. ඒකයි පේතුමා කියන්නේ යන්න. යේසුගේ සාමය ශාලොම් අරගෙන යන්න. එනිසා ප්‍රේමවන්ත දරුවනි, සහෝදර සහෝදරියනි, මේක බරපතල වැඩක්. අවුරුදු ගානක් පූජාවට ඇවිල්ලා ගියත් ගෙදර ගියාම අපි වෙනස් වුණේ නැත්තම් මේ ශාලොම්, මේ සාමය, මේ ශාන්තිය ගෙදර ගෙනිච්චේ නැත්තම් අපේ ගෙවල් අපායවල් තමයි. අපේ ගෙවල් අපායවල් තමයි. ඒ නිසා අපිට හිතෙන්නේ තාම වෙනස් වෙලා නැහැ අපි. තාම සුව වෙලා නැහැ අපි. ඇයි අපි ක්‍රිස්තුන් වහන්සේගේ සාමය, ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදය, ක්‍රිස්තුන් වහන්සේගේ ආදරය අපි ගෙදර අරගෙන ගියේ නැහැ. අපි අරගෙන ගියේ නැහැනේ. අපි මේ සමහරක් වෙලාවට පල්ලිය ඇතුළටවත් එන්නේ නැහැ. ජේසුව දකින්නෙත් නැහැ. සමහරක් ජේසු ලබන්නෙත් නැහැ. මන් දන්නේ ඇයි ඉතින් එන්නේ කියලා. මට තේරෙන්නේ ඇයි එන්නේ කියලා. එනවා අර කොහෙන් හරි ඉන්නවා යනවා. ඕ සාමය අරගෙන ගියේ නෑනේ ගෙදර සාමය. අපේ ගෙවල් ආලෝකමත් වෙන්න එපෑ. ක්‍රිස්තුන් වහන්සේ වරන් ආව උත්ථාන වූ ජේසු වරන් ආවම අපේ ගෙදර සාමෙන් පිරෙන්න එපෑ. සකේවුස් ගහෙන් බහින්න මං අද ඔබේ ගෙදර එනවා. සකේවුස් ගෙදර ගියාම කොච්චර ප්‍රීතියක් සකේවුස් තිබුණාද? ජායිරස්ගේ ගෙදර මළගයක්. ජේසු ගෙදර ගියාම ඒක මගුල් ගයක් වුණා. කානා නුවර මගුල්ගේ මළගයක් වෙනවා. ලැජ්ජාවෙන් පිරෙනවා. ක්‍රිස්තුන් වහන්සේ ඉන්නකොට නැවත ලැජ්ජාව නැති වෙලා සතුට සැනසීම උතුරන්න ගන්නවා. ඇයි අපේ ගෙදර මේක වෙන්නේ නැත්තේ?
ඉරිදාට අපි ගෙදර යන්න ඕන මේ සාමය අරගෙන නේද? මේ ස්වාමින් වහන්සේගේ සැනසීම අරගෙන නේද? මේ ස්වාමින් වහන්සේගේ බලාපොරොත්තු අරගෙන නේද? මේ ස්වාමින් වහන්සේගේ සුවය අරගෙන නේද? එහෙම නේද අපි යන්න ඕන. ඇයි අපි යන්නේ නැත්තේ? හිතන්න. ඇයි අපි මේ වරප්‍රසාදය නාස්ති කරගත්තේ? හිතන්න. ගැඹුරෙන් හිතන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මම ඔබට මුල ඉඳන්ම කිව්වා අපි වාසනාවන්තයි මේ සාන්ත සභාවේ සමාජිකයෝ වෙන්න ලැබීම. මේ සුදු සභාව තරම් වෙන වස්තුවක් අපිට නැහැ. හැබැයි අවාසනාවට අපි තාම ඒක හරි හැටි තේරුම් අරගෙන නැහැ. මේ පූජාව ගැන මම ඒකයි පුංචි මේ වීඩියෝ පටේ ඔබට දැන් විනාඩි 5ක් විතර යන අවබෝධයක් ගන්න. දැනෙන්න ඔබට කොච්චර බරපතල දෙයකටද අපිව කැඳවලා තියෙන්නේ. ඒ නිසා අපි සාමය අරගෙන ගෙදර ගියාම අපි ජීවත් කරවන්නට යන්නේ ක්‍රිස්තුන් වහන්සේව. උන්වහන්සේට දෑත් නැහැ, උන්වහන්සේට දෙපා නැහැ. ඇවිදින්න මම තමයි උන්වහන්සේ වෙනුවෙන් ඇවිදිය යුත්තේ. මම තමයි උන්වහන්සේ වෙනුවෙන් කතා කළ යුත්තේ. ඒ දූතකාරය උන්වහන්සේ මටයි බාර දුන්න යන්න සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න. ඒ දූතකාරය බෞතිස්මය තුල අපි හැමෝටම දීලායි තියෙන්නේ. ඒ නිසා අපි යා යුතුයි උන්වහන්සේගේ බලය, උන්වහන්සේගේ සුවය, උන්වහන්සේගේ සැනසීම අරගෙන. එනිසා මා යන තැන මා අරගෙන ආයුත්තේ ස්වාමින් වහන්සේගේ සැනසීමයි, උන්වහන්සේගේ සුවයයි, උන්වහන්සේගේ බලයයි. නැත්තම් ප්‍රශ්න, ගැටුම්, මිනි මරා ගැනීම, කුලල්කා ගැනීම නෙමෙයි. ජේසුගේ පූජාවට ඇවිල්ලා යන අය රණ්ඩු කරන්න පුළුවන්ද? පුළුවන්ද රණ්ඩු කරන්න? ජේසුගේ පූජාවට ඇවිල්ලා යන අයට රණ්ඩු කරන්න පුළුවන්ද? කියන්න බයයිද කියන්නේ? රණ්ඩු කරන්න පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්ද බැරිද? බෑ. ගම මහන් ඉන්නවා. රණ්ඩු කරන්න බෑ. මාර වැඩේ වෙන්න යන්නේ. දැන් වටපිටේ ඉන්න අය පූජාවට ගිහිල්ලා දාවේ රණ්ඩු කරන්න ආපු ගමන් ආයි පූජාවට ගිහිල්ලා දාවේ රණ්ඩු කරන්න බෑ. එලන් කියන්න පුළුවන්ද? එලන් කියන්න? එකක් පුළුවන්. බෑ. එකක්වත් බෑ. එලන් කියන්න නම් බෑ. කියන දේ මූණට කියන්න ඕන. එලන් කියන්න බෑ. නරක වචන, උණුහරුප කියන්න පුළුවන්ද? බෑ. ජාති අමතන්න බෑ. නේද? ජේසු ලබලා ඊට පස්සේ ඔය හරි ගිහිල්ලා අවත් දේවල් ලබලා ගෙදර ගිහිල්ලා ජාති අමතන්න බෑ. ඒවා කරන්න බෑ. ඒවා පව් සිද්ධ වෙනවා. සප්‍රසාදය ජීර්ණය වෙන්නේ නැහැ. සප්‍රසාදය අජීර්ණය වෙනවා. දිව්‍ය සප්‍රසාදය අජීර්ණ වෙනවා අපිට. හිතන්න එපා ලබන හැම සප්‍රසාදයකම සුදු ස්වාමින් වහන්සේව ලැබෙනවා කියලා. ඔබ සූදානමින් ඔබ ආදරෙන් ලැබුවේ නැත්නම් සාතන් ආවේශ වෙන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. අනිසි ලෙස සප්‍රසාදයට එක්ක සෙල්ලම් කරොත් සාතන් ආවේශ වෙන්න බැරිද? පුළුවන්. ජුදාස්ට උනේ ඒකයි. ඒ කියන්නේ මේ යක්ෂ ගෑණි මොකට පල්ලි ගිහිල්ලා ආවද මන්දා? මේ යක්ෂ කොල්ලා. හරි. අප්‍රසාදේ ජීර්ණය වෙලා නැහැ ඇඟට, ආත්මයට. එයි මට මම ඒක බරක් විදිහට දරාගෙන ගිහිල්ලා නැහැ. ප්‍රේමවන්තනි, මේ ඔබට මම කියන දේවල් බය කරන්න කියන දේවල් නෙමෙයි. මේ ඇත්ත ජීවිත අත්දැකීම. ඔබත් මම දේශනා කරන මටත් ඔබටත් මේ පොදුයි. මටත් පොදුයි. මේ කියන ඒවා හැම එක මටත් වදිනවා. කියනකොට 10 පාරක් මට වදිනවා ටොක්ක. ඔබ කිව්වා නේද කියලා.
මටත් වදිනවා. ආයේ ඔබට වඩා මට වදිනවා මේ කියන ඒවා. කැරකිලා. සමහරක් මම ලෑස්තිලා ආපු නැති ඒවා ස්වාමීන් වහන්සේ මට කියන්න ඕන ඒවත් කියනවා. කියනවා. මටත් කියන මේකේ ඔක කියන ඔක්කොම මටත් අදාළයි. අපි ඔක්කොම තමයි උන්වහන්සේ කියන්නේ. ඒ නිසා මේ සුදු භෝජනේ වරප්‍රසාදය අරගෙන යන්න. මේ සාමේ වරප්‍රසාදය අරගෙන ගියාම අපිට පුළුවන් කැඩෙන්න. මේක ඊටා වැදගත් කැඩෙන්න. ඒකයි පූපේ කඩන්නේ. ඔබ දැකලා තියෙනවද පූපේ කඩනවා. කඩපු පූපේ තමයි බෙදන්නේ. දැන් අපිට ගොඩාක් සෙනග ඉන්න නිසා එක පූපේ බෙදන්න බැරි නිසා තමයි පුංචි ඔස්ති පූප අපිට තියෙන්නේ. නැත්තම් ඉස්සර කරේ අර පූපේමයි කඩලා හැමෝකටම බෙදලා දුන්නේ එකම ශරීරය. අපි කැඩෙන්නයි යන්නේ. ඒක මතක තියාගන්න. සප්‍රසාද ලබලා මම ගෙදර යන්නේ කැඩෙන්න. අම්මා හැටියට ඔබට කැඩෙන්න වෙනවා. තාත්තා හැටියට වැඩ කරන තැන ඔබට කැඩෙන්න වෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබන්න කැඩෙන්න වෙනවා. කැඩෙන්න බැරි නම් ජේසු ලබලා පළක් නැත. මේක දූත කාර්යයක්. මේක ස්වාමීන් වහන්සේ පවරපු දෙයක්. ඒ නිසා අපිට ජීවිතේ කැඩෙන්න වෙනවා. පෞල් ජීවිතය ඇතුලේ බොහෝමයක් කැඩෙන්න වෙනවා. පෞල් ජීවිතය සුරක්ෂිත කරගන්න නම්. පෞල් ජීවිතය ඇතුලේ ඒ ආදරය එකතු කරගන්න නම්. පෞල් ජීවිතය ඇතුලේ ඒ සමගිය සාමය ආරක්ෂා කරගන්න නම් අනිවාර්යෙන් අපිට කැඩෙන්න වෙනවා. මා කැඩෙන්නේ මා වෙනුවෙන් නොවේ අනිත් අය වෙනුවෙන් යන්න. මගේ වැඩක් කරගන්න නෙමෙයි යන්න කියන්නේ සාමය අරගෙන යන්න. ඒක අනිත් අයට කරන දෙයක්. මා කැඩෙන්නේ මට නෙමෙයි මගේ පවුල වෙනුවෙන්. මා කැඩෙන්නේ මට නෙමෙයි මගේ දරුවෝ වෙනුවෙන්. මා කැඩෙන්නේ මා වෙනුවෙන් නෙමෙයි මගේ යහළුවෝ වෙනුවෙන්. මගේ දෙමව්පියෝ වෙනුවෙන්. මගේ සංඝය වෙනුවෙන්. මා කැඩිය යුතුමයි. තුවාල වෙන්න වෙනවා. ඉවසන්න වෙනවා. ඒක තමයි මගේ දූත කාර්යය. සාමය ගෙන යන්න. ඒ නිසා මේ නායක කන්ද පල්ලියේ මේ පඩිපෙළ බැහැලා මේ පැත්තෙන් බැහැලා ඔබ යනකොට ඔබ අරගෙන යා යුත්තේ ඒ මහා සාමේ ආදරේ වරප්‍රසාදයයි. කොච්චර ලස්සන වෙයිද අපේ පවුල්. අපි කියන වචන වෙනස් වෙනකොට අපේ ගෙදර කොච්චර වෙනස් වෙයිද කියලා හිතන්න. අපි දේවල් දිහා දකින විදිය සුබවාදී වෙනකොට අපේ දරුවෝ කොච්චර සුබවාදී වෙයිද කියලා හිතන්න. හිතලා බලන්න. අපි සුබවාදී වෙනකොට ජීවිතය ගැන අපේ දරුවෝ කොච්චර සුබවාදී වෙනවද ජීවිතය ගැන. ඔබ හිතනවද ඔබ අසුබවාදීව හිතලා ඔබේ දරුවෝ කවදා හරි සුබවාදී වෙයි කියලා ජීවිතය ගැන? නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් නේද? ඔබ මෙහෙම ඵලයන් මෙහෙම කරපන් කිව්වට වැඩක් නෑ. ඒ අය කරන්නේ අපි කරන එකමයි. අපි කරන එකමයි. ඒ නිසා අපි වෛරය වැපුරුවොත්, අපි පලි ගැනීම වැපුරුවොත්, අපි ගෙදර ඇතුලේ කතා කරෝ ඍණාත්මක දේවල්. දැන් ඒගොල්ලෝ ඉඳී. දැන් ඒගොල්ලෝ ඕගොල්ලන් කියන දේවල් මුකුත් කියන්නේ නැහැ. ඒගොල්ලෝ එක්ක සැඩියට වෙලා ටීවී බලයි. ඒගොල්ලන්ගේ වැඩ කරගෙන ඉඳී පාඩම් කරයි. කාලයක් එනවා ඒගොල්ලෝ පලි ගන්න. කාලයක් එනවා ඒගොල්ලෝ වෛර කරන්න. කාලයක් එනවා ඒගොල්ලෝ කේලම් කියන්න පටන් ගන්න. ඒගොල්ලෝ පවුල් අවුල් කරගන්න කාලයක් එනවා. එහෙම උනේ ඇයි? අපි ගේ ඇතුලේ කතා කරේ ඍණාත්මක දේවල්. මිනිස්සු කඩා වැටෙන හැටි ඍණාත්මකයි. අපි මහා ඍණාත්මක ජාතියක්. හිතලා බලන්න. කොච්චර ඍණාත්මකද කියලා Facebook එකේ යන කමෙන්ට්ස් බලලා ලස්සන දෙයක් දැම්මත් ඒකට කියන කුණු කතා. කොච්චර කුණු කතා කියන මිනිස්සු ඉන්නවද? ඍණාත්මකයිනේ. දරුවෙක් හදන්න ඕන නම් ෆෝන් එක ගහන්න ඕන පොළවේ. අනිවාර්යෙන් ගහන්න ඕන පොළවේ. නැත්තම් ඔය ළමයි හදන්න බෑ. ෆෝන් එක පොළවේ ගහන්නම ඕන. ඒක රුපියල් 20000 30000ක් වෙයි. පාරයි. උංගාය කඩෙන් ගන්නේ. ඔය පොළවේ ගහුවෙන් පස්සේ හදන්න බෑ. ඇයි ඒ ඍණාත්මක දේවල් විතරයි තියෙන්නේ.
බාල පරම්පරාවන දෙන්න එපා. අවුරුදු 5ට 10ට අඩු එකෙක්ට දෙන්න එපා ෆෝන් එක. නිකමටවත් දෙන්න එපා. දෙන්න නම් එපා. දෙන්න එපා ෆෝන් එක. ඕනෙම නැහැ. කිසිම මොහොතක ඕනේ නැහැ. දීලා බලන්න. දරුවන්ගේ මොළය විකෘති වෙනවාමයි. මම චැලෙන්ජ් කරනවා එහෙම වුණ නැත්තම්. මේක මනෝවිද්‍යාත්මක විද්‍යාවෙනුත් වෛද්‍ය විද්‍යාවෙනුත් සියල්ලෙන් තහවුරු කරලා තියෙනවා. ඒකයි දැන් දියුණු රටවල් 16 15ට මේ ෆෝන් එක තහනම් කරන්න. අපිට ඒක උන් බෝ කරලා උන් තහනම් කරනවා දැන්. උන් ඒක හදලා අපි ඇඩික් කරලා අපි වැබ්බැහි කරලා උන්ගේ ළමයි බේර ගන්නවා. අපේ උන් ඉපදිච්ච දා ඉඳන් දැන් උන් ෆෝන් එක ගාව. දොයි දොයි කියන්නේ දැන් ෆෝන් එකෙන්නේ. ඉතින් උන් ඉපදිච්ච දා ඉඳන් උන් ෆෝන් එකේ සද්දෙට තමයි දාන්නේ. අම්මගේ සද්ද දාන්නේ. අම්මට කියා ගන්න බෑ දැන්. අම්මා දොයි කිව්වොත් ඉතින් දරුවෝ අඬයි. මොකද අම්මලාට තාලේ ගිහිල්ලා දැන්. තාලේ නෑනේ. අම්මලාට තාලයක් නෑ නලව ගන්න. එදා අම්මා අරක දානවා. අහපන්. ඔබ දන්නවද ඔය කිරණ වලින් මොළය කොච්චර විනාශ වෙනවද කියලා? අට කැඩෙනකන් කොහොත් 7-5කට ගණන් ගන්න හෙටත් දෙනවා ෆෝන් එක. බත් කන්න. උන් බත් නෙමෙයි උන් ෆෝන් එක උන්ට පුන්නක්කු දුන්නත් උන් කනවා. දීලා බලන්න පුන්නක්කුටයක් හෙට උන් කනවා. ඇයි උන් කන්නේ ෆෝන් එක දිහා බලාගෙන? උන්ට ෆෝන් එක ඕෆ් කර දුන්න කන්න බෑ. උන් ආයි පුරුදු කරලා ෆෝන් එක දාලා දුන්න පුන්නක්කුණත් උන් කනවා. දීලා බලන්න මම බොරු නම් කියන්නේ උන් කනවා හෙට. අනේ කනවා. හැබැයි උන්ට ෆෝන් එක ඕෆ් කරලා මෙතන තියලා තියන්න බුරියානි එකක් උන් කන්නේ නැහැ. කන්නේ. හොඳම කෑම එකක් තියන්න මස් ඔක්කොම හදලා උන් කන්නේ නැහැ. අයියේ අපි උන්ව පුරුදු කරලා තියෙන්නේ ෆෝන් එකට. ෆෝන් එක නේද බලන්න. අපේ ජීවිත ඇතුලේ මහා පාපයක් කරගෙනයි තියෙන්නේ. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මේ සප්‍රසාදේ ලබනවා කියන්නේ බරපතල වැඩක්. හිතන්න එපා මේ පැයෙන් වැඩේ ඉවරයි කියලා. පැය දෙන්නේ තව 24/7ක් ජීවත් වෙන්න. සතියක් ජීවත් වෙන්න මේ එනර්ජි එකක් දෙන්නේ. ආස්ති කරගන්න එපා. මහා වරප්‍රසාදයක් අරගෙන යන්න විශේෂයෙන් පෞල් ජීවිතය ඇතුලේ මේ සුදු වූ දිව්‍ය සප්‍රසාදයේ බලය ඔබට මහා දිවසිවර කාර්යයක් තියෙනවා. ඒක අමතක කරන්න එපා. මේ ළමයි ටිකව බේර ගන්න. අපි පාසල් වල ඉන්න නිසා අපි දන්නවා දරුවෝ කොච්චර අසරණ වෙලාද කියලා. අපි ඒක කතා කරන්න ගත්තොත් දවස් ගණන් කතා කරන්න පුළුවන් කාරණා අපි ගාව තියෙනවා. ළමයි කොච්චර අසරණ වෙලාද කියලා. දරුවෝ කොච්චර අසරණ වෙලා නෙමෙයි අසරණ කරලා. පව්. එනිසා මේ සප්‍රසාද ලබලා ගෙදර ගියාම මේ සප්‍රසාදයේ ජීවත් කරන්න. සප්‍රසාදය තුල තිබුණු මේ කැඩෙන බිඳෙන ගතිය අනිත් අය වෙනි වැය වෙන ගතිය උගන්වන්න. ඒ සමාව දීම තේරුම් ගැනීම උගන්වන්න. එහෙම නැතුව මේ පූජාවට ඇවිල්ලා තේරුමක් නැහැ. අපරාධයි. බලය අරගෙන යන්න. ජේසුගේ බලය ස්වාමීන් වහන්සේගේ ආදරේ බලය අරගෙන යන්න. ඒක මහා සුවයේ වරප්‍රසාදයක්. සැනසීමේ වරප්‍රසාදයක්. මම දැන් දෙමව්පියන්ගෙන් ඇහුවොත් අවසාන වතාවට කවදද පුතාව තුරුළු කරගෙන නිදාගත්තේ කියලා තාත්තලාගෙන්. තාත්තලා තුරුළු කරන්නේ නැහැ දරුවන්ව. තාත්තලා වඩාගෙන නැහැ දරුවන්ව. තාත්තලා ලුණු ගෙනිලා නැහැ දරුවන්ව. තාත්තගේ සරමේ ඔඩොක්කුවේ තියාගෙන නැහැ පුතාව දුව. මේකයි අපිට දෙන දූත කාර්යය. මහ දේවල් නෙමෙයි කැඩෙන්න කියන්නේ දරුවෝ වෙනුවෙන් ආදරය දෙන්න. ඒ සැනසීම මේ සප්‍රසාද භෝජනයෙන් අරගෙන යන වරප්‍රසාදයේ ජීවිතය අරගෙන යන්න ගෙදර. හැමදාම දරුවව තුරුල් කරගන්න. සිප වැළඳ ගන්න. අපි යාළව සිප වැළඳ ගත්තේ නැත්නම් යාලා යනවා යාළව වැළඳ ගන්න අය හොයාගෙන. අපි නැතුව පිටායේ යාළව ඉඹගන්නේ සිපගන්නේ වැළඳගන්නේ හොඳකට නෙමෙයි. මම කොච්චිකඩේ පල්ලියේ ඉද්දී
මට හම්බ වුණු මත් වෙන දේවල් වලට ඇබ්බැහි වෙච්ච කුඩාම දරුවා 3 වසරේ හරි 2 වසරේ හරි ඒක උනේ ඉස්කෝලේට වෑන් එකේ එන්නේ වෑන් එකේ එනකොට අයියලා හැමදාම මේ පුංචි මල්ලිගේ බෑග් එකට දානවා පෙට්ටියක් කෑම් පෙට්ටියක් මල්ලි යනවා අයියලාගේ බෑග් චෙක් වෙනවා සාමාන්‍යයෙන් ප්‍රයිමරි චෙක් වෙන්නේ නැහැ එයා ඇතුළට යනවා ඊට පස්සේ ටික දවසක් ගියාම මේ මල්ලිට පුරුදු කරනවා පුංචි ටොපියක් වගේ දෙයක් අපි එහෙම හිතමු ටොපියක් හරි පෙත්තක් හරි කියලා පුරුදු කරනවා අම්මට නිරීක්ෂණය වෙනවා මේ දරුවා දැන් නිදිනවා දිගටම දරුවාගේ වෙනසක් චර්යාව වෙනසක් දකිනවා ඇහැරලා ඉන්නේ මලානිකයි සමහර දවස්වල දඟලනවා කේන්තියෙන් හරි ඇග්‍රෙසිව් වෙනවා හොයාගෙන යනකොට එක දවසක් ගිහිල්ලා අර ලොකු අයියලා අරගොල්ලෝ ගන්න එකෙන් පොඩ්ඩක් මේ මල්ලිට පුරුදු කරනවා දැන් මේ මල්ලිට මේක නැතුව බෑ ඒ නිසා අපේ දරුවෝ විනාශ වෙන තැන් බොහෝම තියෙනවා වැඩි ඈත හිතන්න එපා ළමයි විනාශ වෙන තැන් ඒවා අපේ ගෙවල් ඇතුලේ ගෙවල් ළඟම තියෙනවා ඒ නිසා ප්‍රේමවන්තේනි මේ සප්‍රසාද ලබන අපිට ලොකු දිවෙසිවර කාර්යයක් අපේ ගෙවල් ඇතුලේ නිසා තාත්තලා හොඳ කෙලින් තියාගෙන ගෙදර ඉන්න ඕන තාත්තලා කෂේරුකා පණ තියාගෙන ගෙදර ඉන්න ඕන අල්ලි එනවා නම් කතෝලික ක්‍රිස්තියානි තාත්තා කෙනෙක් නම් හොඳ කෙලින් තියන් ඉන්න තාත්තා හතරට වැටිලා එකට නැමිලා බඩ ගාගෙන ගෙදර එනවා නම් ප්‍රශ්න පෞරුෂ ප්‍රශ්න එනවා දරුවන්ගේ පෞරුෂ ප්‍රශ්න එන්න හේතුව තාත්තා නිසා සප්‍රසාද ලබන ඔබ ඒ සප්‍රසාදයෙන් ශක්තිය ගන්න අමාරු තැන් තියේ ජීවිතේ ඒ තැන්වලදී සප්‍රසාදයේ ශක්තිය ගන්න අවුරුදු 5ට අඩු දරුවන්ට නැත්නම් 10ට පුංචි දරුවන්ට ජීවිතේ වීරයා වෙන්න ඕන කවුද? කවුද දරුවට වීරයා වෙන්න ඕන? තාත්තා. මතක තියාගන්න. තාත්තා මෙහෙ හිටියත් රට හිටියත් තාත්තා තමයි වීරයා. තාත්තයි වීරයා. තාත්තට වැඩේ වෙන එකෙක් වීරයා වුණොත් පෞරුෂ ප්‍රශ්න එනවා තව ටිකක් කල්යන්. personality problems එනවා ගොඩක්. අපි දකිනවා අද සමාජය අපි ගොඩක් දකිනවා අපිට දුකයි අපේ දරුවෝ ගැන. අපිට තියෙන ප්‍රශ්නේ අපිට තියෙන දුක දෙමව්පියන්ට නැති එක. නිසා මේ සප්‍රසාදය දිවසිවර මහා දිවසිවර කාර්යයකට අපව ගෙනියනවා. ඒක අමතක කරන්න එපා. ඒ නිසා මම කිව්වේ පල්ලියේ පූජා ඉවරලා එක නාස්ති කරගෙන යන්න එපා. බොහොම පරිස්සමින් ගෙදර අරගෙන යා යුතු දෙයක්. දෙවියන් වහන්සේගේ සාමය එක් අත තියන්න දෙන්න එපා. ඊළඟ කියාගෙන එන්න එපා එළම කියා. ඍණාත්මක දේවල් අහන්න නැතුවම යන්න. කනට අර හෙඩ් මොකක් හරි ඉයර්ෆෝන් ඉයර්බඩ්ස් හරි ගහගෙන යන්න. ඇහෙන්නේ නැති ගානට දුවන්න බයකින්. යන්න කියපු ගමන් දුවන්න. ඍණාත්මක දේවල් දාගෙන ගෙදර යන්න එපා. සාතන් ලෑස්ති කරලා තියෙන කට්ටිය සෙට් කරලා තියෙන්නේ. එකක් මිස් වුණොත් එකක් සෙට් කරලා තියෙන්නේ. අහුවෙන්න එපා. දුවන්න ගෙදර. සමිති සමාගම් ඇතුළෙත් එහෙමයි. කොහේ වුණත් කමක් නැහැ. ඍණාත්මක දේවල් දාගන්න එපා ජීවිතේ. අයියා අපි ජීවත් වෙන්නේ සන්තෝෂෙන් ඉන්න. සන්තෝෂෙන් ප්‍රීතියෙන් ඉන්න. ඒක හානි කරගන්න එපා. එතකොට ගෙදර ආයේ පව්.
ඔබ අසතුටු වුණොත් එහෙම ගෙදර මිනිසුන් කොච්චර කරදරයක්ද? ඒ මිනිස්සු කොහෙද දුවන්නද? ඔබ දුවයි කොහේ හරි යාළුවෙක් ගාවට. කියලා ඔබ ඒ දුක තුනී කරගෙන එයි මොනවා හරි පාවිච්චි කරලා. ගෙදර මිනිස්සු කොහෙද දුවන්නද? ඒ නිසා මේක බරපතල දෙයක්. මේ සතියක දූත කාර්ය බරපතල දෙයක්. ඒක ඉතාමත් සීරියස්ලි හිතන්න. ඒක සැහැල්ලුවෙන් හිතන්න එපා. ක්‍රිස්තුන් වහන්සේ මා තුලට එන්නේ මා කැඩෙන්නයි මා වැයවෙන්නයි නැවත උන්වහන්සේගේ යාගය මගේ ගෙදර ජීවත් කරවන්නයි ජීවත් කරලා නැවත යාගේ ඵලය අරගෙන ඊළඟ සතියේ එන්නයි. අමතක කරන්න එපා. පුන එකම වචනය කීපාරක් බොහෝ වාරයක් කිව්වේ ඕනේ කමින්මයි මේ වචනේ අයිති කරගෙන ඔබ ආයුතු නිසායි. එනිසා මේක අපි සීරියස් ගමු. මේක අපි ගැඹුරින් ගමු. මොකද පවුල විනාශ වුණොත් සභාව ඉවරයි. ඒක තමයි සුදෝ සභා මාතා උගන්වන්නේ. පවුල යනු මොකද්ද? පවුල යනු කුමක්ද? ගෘහස්ත සභාවයි. Domestic church is the family. පවුල යනු ගෘහස්ත සභාවයි. පල්ලිය විතර නෙමෙයි සභාව චර්ච් එක තියෙන්නේ. ඩොමෙස්ටික් චර්ච් ගෘහස්ත තමයි පල්ලිය. ඔබේ ගෙදර තමයි පල්ලියේ අත්දැකීම. ඒකයි මේ ක්‍රිස්තුන් වහන්සේ ඔබ ගෙදර ජීවත් කරන්නට ඕන. අමතක කරන්න එපා. මේක මතක තියාගෙනම සාමය අරගෙන ගෙදර යන්න. දෙක බැඳ ගන්න. ඇස් දෙක වහ ගන්න. අද අපි අපේ පවුල් වෙනුවෙන් යාක්ෂා කරමු. ඔබේ දරුවෝ, ඔබේ දෙමව්පියෝ, ඔබේ මහත්තයා, ඔබේ නෝනා වෙනුවෙන් යාක්ෂා කරන වෙලාව. සාමය අරගෙන මා යන්න ඕන මගේ ගෙදරට. අවුරුදු කීයක් ඔබ සප්‍රසාද ලැබුවද? අවුරුද්දට කී පාරක් ඔබ සප්‍රසාද ලැබුවද? කවදාද ඔබ සාමය අරගෙන ගෙදර ගියේ? කවදාද ඔබ ඉවසීමෙන් ආදරෙන් ඔබේ දරුවන්ට අන්තිමට කතා කරපු දවස? පුතේ මේ එන්න. මගේ රත්තරන් පුතා, මගේ රත්තරන් දුව. ඔබේ නෝනට ඔබ ආදරෙන් කතා කරපු අන්තිම දවස. ඔබේ මහත්තයාට ඔබ ආදරෙන් කතා කරපු දවස මතකද ඔබට? දරුවනි ඔබ ඔබේ අම්මට තාත්තට ආදරෙන් කතා කරපු දවස. ජේසු ලබලා ගෙදර ගිය ඔබ අම්මට කොහොමද සැලකුවේ? තාත්තට කොහොමද සැලකුවේ? ඔබේ ගෙදර සාමයට මොකද වුනේ? ජේසු ලබලා ගෙදර ගිය අම්මා තාත්තා දරුවෝ හැමෝම සාමය කෝ ගෙදර? ගැඹුරෙන් බරපතලෙන් යාක්ෂා කරන්න ඔබේ පවුල වෙනුවෙන්. වෙන කිසි දෙයක් නෙමේ අපිට ඕන සාමයයි. මේ සාමය දෙන්න පුළුවන් ක්‍රිස්තුන් වහන්සේටම පමණයි. ගැඹුරෙන් බරපතලෙන් යාක්ෂා කරන්න. පවුල වෙනුවෙන්. වසූරිය වලට වඩා මහා වසංගතයක් තමයි සැකය. අවිශ්වාසය වසූරියටත් වඩා බරපතලයි, මාරාන්තිකයි. අවිශ්වාසය සැකය අපි ගෙදරට ගෙනිච්චනම් සෙබස්තිය මුනිදුන්ට කියන්න අවසාන දවසේ සුදෝ සෙබස්තිය මුනිදුනි වසූරිය වලට වඩා භයානක සැකය අවිශ්වාසය අපේ ගෙදරින් තුරන් කරන්න. ඒ වසංගත වලට වඩා වසංගතයක් නරක පුරුදු නරක වචන අපේ ගෙදර භාවිතා වෙනවා නම් සුදෝ සෙබස්තිය මුනිදුනි අපේ
ගෙවල් සුද්ධවන්ත ගෙවල් කරන්න යාක්ෂා කරන්න සුදෝ සෙබස්සිය මුනිදුන්ට ඔබේ පවුල වෙනුවෙන් අද ගොඩක් අකැපදේ අපේ ගෙවල් ඇතුළේ තියෙනවා අකැපදේ අනවශ්‍ය සම්බන්ධතා අපි හිතනවා ඒවා කවුරුත් දන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ දන්නවා. ඒවා අපේ පවුල් විනාශ කරනවා. අපිට අදාළ නැති සම්බන්ධතා අපි පවත්වනකොට අපේ හැසිරීමෙන් ඒක අපේ දරුවෝ දැනගන්නවා. ඒක මහා සාපයක් වෙනවා අපේ ගෙදරට අපේ දරුවන්ගේ පෞරුෂයට. අපි හිතනවා ඒක කවුරුත් දන්නේ නැහැ කියලා. හැබැයි ඒක බලපානවා ගෙදරට. සාපයක් වෙනවා. අනිසි සම්බන්ධතා මහා සාපයක්. මහා වසංගතයක්. වසූරිය වලට වඩා මහා වසංගතයක්. අපේ පවුලම විනාශ කරන වසංගතයක්. යාක්ෂා කරන්න සුදෝ සෙබස්තිය මුනිදුන්ට සිතුවිල්ලකින්වත් පවු නොකර ඉන්න විශේෂයෙන් පවුල් ජීවිතයේ සුද්ධවන්තකම රැකගන්න උදව් වෙන්න කියලා. බොහෝ බරපතල ලෙස අපි ආරක්ෂා කරමු අපේ තරුණ දරුවෝ වෙනුවෙන්. අපි හිතුවේ ඉස්සර කොල්ලවයි පරිස්සම් කරගන්න ඕන කියලා. දැන් කොල්ලට වඩා කෙල්ලව පරිස්සම් කරගන්න ඕන. අද ගොඩක් ගැහැණු දරුවෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සිගරට් බොනවා. අරක්කු බොනවා. ගොඩක් අය ගොඩක් ගැහැණු දරුවෝ අද සාතන් දැහැගෙන ඉවරයි. සාතන් ගහන්න ඕන හොඳම තැනට ප්‍රහාරය දීලා ඉවරයි. ඒ තමයි අනාගතයේ බාර වෙච්ච තැන. යාක්ෂා කරන ඔබේ දුවලා වෙනුවෙන් සුදෝ සෙබස්සිය මුනිදුන්න කියන්න අපේ දුවලව ආරක්ෂා කරලා දෙන්න කියලා. සීග්‍රයෙන් විනාශ වෙනවා. නොදන්නා අයට ඒ අය අහු වෙනවා. නාස්ති වෙනවා. තරුණ පුතාලා වෙනුවෙන් ඔරසං කියන්න මත්ද්‍රව්‍ය මහා වසංගතයක් ලෙස අපේ දරුවෝ වැළඳගෙන ඉන්නේ. එයාලා දන්නෝ ඒක වැරදි කියලා. හැබැයි හෘද සාක්ෂිය නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරනවා. විනාශ වෙලා ඉවරයි. ඇටකටු දිරලා, ලෙඩ්ඩු වෙලා, මොළය විකෘති වෙලා, ඇවිද ගන්න පණ නැති වෙනකන් ඒගොල්ලෝ දන්නේ. ඒ වෙනකොට සේසතම ඉවරයි. නම්බුව ඉවරයි. පවුලේ සමගිය ඉවරයි. සියල්ල ඉවරයි. යාක්ෂා කරන්න ඔබේ පුතා වෙනුවෙන්. තරුණ පුතා විතර නෙමේ අද 6 7 8 ඉඳන් හැම පුතෙක් වෙනුවෙන්ම යාක්ෂා කරන්න. බරපතල ලෙස යාක්ෂා කරන්න. මහා ව්‍යසනයක්. සෙබස්සිය මුනිදුනි කියන්න වසූරියට වඩා සෙබස්සිය මුනිදුනි ඔබ වහන්සේ ඉරිදා දවසේ අපේ ගමේ ඇවිදින්න යනවා. අවුරුදු 125කට විතර කලින් ඒ කාලේ තිබු දරුණුම වසංගතේ උනේ වසූරිය. දෙයියන්ගේ ලෙඩ හැබැයි ඊට වඩා අද තියෙන මේ වසංගතය මාර ප්‍රබලයි. ඔබ වහන්සේ ඇවිදින්න. ඔබ වහන්සේ ඇවිදිනකොට අපේ ගෙවල් ආශිර්වාද කරන්න. මේ මහා පාපයෙන් අපේ දරුවන්ව බේරන්න. අපේ අනාගත පරම්පරාව ලෙඩ්ඩු වෙලා ඉන්නේ. ලෙඩ්ඩු වෙලා. ඔබ වහන්සේ යනකොට ඒවා බලාගෙන යන්න. ඔබ වහන්සේ අත තියන්නේ දුර්වල තැන්වලට. විනාශ කරලා දෙන්න අපේ තරුණ පරම්පරාව. විනාශ කරලා දෙන්න අපේ තරුණ පරම්පරාව.
මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.